සිංහයා ගමන් ආරම්භ කරන්නේ හන්දක් මුදුනේ සිට කියලා කියනවා. මේ සිංහයා නැවත පසුපස හැරිලා බලන්නේ සිංහාවලෝකනයක් කරන්න අවශ්‍ය වුණොත් පමණක් කියලා කියනවා. සිංහාවලෝකනයක් කරනවා කියලා කියන්නේ නැවතත් කඳු මුදුනක් මුණ ගැසුනට පස්සේ වෙන. සිංහයා පසුපස බලන්නේ නැතුව ඉදිරියෙන් එන ඕනම සත්වයක් দমনය කරන්න පුළුවන් ආකාරයෙන් ගර්ජනාව කරමින් ඉදිරියට යනවා කියලා කියනවා. සිංහ රාජයෙක් ගමන් කරන්න හැම්බෙනවා. ආරම්භ කරන්නේ සිංහ රාජයා තනියෙන් වෙනවා. ගමන් ආරම්භ කරන්නේ සිංහ රාජයා තනියෙන් වෙනවා. මේ තනියෙන් ගමන් ආරම්භ කරන සිංහ රාජයා හොයනවා කියලා කියනවා. සිංහ ගර්ජනාව කරන්න පුළුවන් ඥාව් ඥාව් ගගා ඉන්න සිංහ පැටව. හොයනවා කියලා කියනවා. ඥාව් ඥාව් ගගා තමයි සිංහ පැටව ඉන්නේ. නමුත් ඒ උන්ගේ නියම හඬ ගර්ජනා ශ්‍රවණයෙන් කේසර ශ්‍රවණයෙන් ගත යුතුයි කියලා කියනවා පසුවට පැටව කොහොමත් ඥාව් ඥාව් ගන්නවනේ. සිංහ පෝතකීන් හොයා යන ගමනක් වෙන. සිංහයා සිංහ පෝතකීන් හොයා යන ගමනක් වෙන. රැළේ කට්ටිය හොයාගෙන යන ගමනක් වෙන. විශේෂයෙන් සිංහ පෝතකීන් මුණ ගැහෙන. පසුවට උන් මහා උන් වෙන එක වෙනම තැනක් වෙන. සිංහයා ගමන් ආරම්භ කරන්නේ කන්දක් උඩ සිට වෙනවා. සිංහයාගේ ගමන් මඟ තුල සියලු සතුන් দমনය වෙවි ඒ සිංහයාගේ පසුපසට සැපත් වෙනවා කියලා කියනවා. සිංහයාගේ පසුපසට සැපත් වෙනවා කියලා කියනවා. ගර්ජනාව ශ්‍රවණය වෙන විට ගැරන්ඩි එහෙම කෙලින් වෙනවා කියලා කියනවා. ගැරන්ඩි එහෙම. කටේ 180 කියන ඉරුටු කෑල්ල ගහගෙන අපිත් නයියලා තමයි කියලා කියනවා. අපිත් නයියලා තමයි. ඉතින් මේ සියලු සතුන් එනවා කියලා කියනවා සිංහයාගේ පසුපසට. ගර්ජනාවට. ඒ වගේම සිංහ පෝතකයොත් එනවා කියලා කියනවා පසුපසට. ඥාන තියෙන සතුන් වෙනවා. ඒ කට්ටියන්ට විතරක් සිංහයෝ වෙන්න අවස්ථාව තියෙනවා. අනිත් කට්ටියන් සිංහ වෙන්න බැරි වෙනවා. සිංහයෝ වෙන්න බැරි වුණත් අනිත් සියලු සතුන් ප්‍රාර්ථනා කරන්නේ අර මෙහෙ ඉන්න හිඟන්නත් ප්‍රාර්ථනා කරන්නේ රජපුටුව නම් මෙහෙ ඉන්න සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ මට තිබුණා නම් බලය කියන තැන නම් සත්ත්ව ලෝකෙත් එහෙමම වෙනවා. සත්ත්ව ලෝකෙත් හැම සත්වයක්ම ප්‍රාර්ථනා කරන සිංහෙක් වෙන්න. සියලු සතුන් අර සිංහයාගේ පසුපසට එනවා කියලා කියනවා. සිංහයාට බය පක්ෂපාතීත්වය දක්වගෙන පසුපසට එනවා කියලා කියනවා. සිංහෙක් යනවා සිංහාවලෝකනයක් නොකර ඉදිරියට යනින් ගමන් පසුපසට කොහොමත් කට්ටිය එකතු වෙන බව සිංහයා දන්නෝ වෙන. රාජ වෙන. සිංහ රාජ කේසර මේ සිංහ රාජයා ගමන් කරන විට ඉදිරියට හම්බ වෙන ඕනම සත්වෙක් দমনය වෙනවා කියලා කියනවා. හරි. ඉදිරියට හම්බ වෙන ඕනම සත්වෙක් দমনය වෙනවා කියලා කියනවා. මේ සිංහ රාජයා ගමන් අවසන් කරන්නේ නැවත එළඹෙන කන්දෙන් කියලා කියනවා. නැවත එළඹෙන කන්දෙන් තමයි ගමන් අවසන් කරන්නේ. සිංහයා කඳු දෙකක් අතර තමයි සාමාන්‍යයෙන් සිංහෙකුට වැඩ වාසය කරන්න අවස්ථාව සකසුරුවම් වෙන්නේ. කඳු දෙකක් අතර. මේ කන්ද උඩ සිට අනිත් කන්ද උඩට. ඒ යන කාලය තුල හම්බ වෙනවා සත්වයෝ පිරිසක්. කැලේම ඉන්න සත්වයෝ හම්බ වෙනවා. ඒ සියලු සත්වයෝ මේ සිංහයාට দমনය වෙනවා. සිංහයාට দমনය වෙනවා. සමහරක් කට්ටිය ගොදුරු කරගන්න අවස්ථාවල් නැති වෙනවා. බඩගිනි උනන් බස කනවා වෙනවා. ඕකේ සිංහ පෝතකයොත් ඒ සිංහ රාජයත් එක්ක ගමන් ආරම්භ කරනවා. සිංහ පෝතකයෝ ඥාව් ඥාව් ගගා ඉන්න කට්ටිය. පැටව. මේ සිංහ රාජ නැවත ඊගාව කඳු මුදුනට යන වෙලාවට සිංහ රාජයෙක් පසුපස හැරිලා බලන්නේ මේ කන්දේ සිට ඊගාව කන්දට ගියාට පස්සේ වෙනවා. එතකම් පස්ස හැරිලා බලන්නේ නැති වෙනවා. ඒකට හේතුව සියලු සත්වයෝ තමන්ට යටත් වෙච්ච බව සිංහයා දැනගෙන සිටින. සියලු සත්වයෝ. දැන් එන්නම් කියලා කියනවා මෙහි කතාවට. මෙහෙට එන්නම් කියලා සිංහ රාජත් අරගෙන. මම ලංකාවේ තාප්පෙයි කියලා කියපු සියලු ප්‍රඥයෝ බිම දාගෙන මං ගමන් කරනවා. ලංකාවේ
හිටපු සියලු ප්‍රාඥයෝ බිම දාගෙන තාප්පේ කියන පෙල්ලගෙන ගමන් කරනවා. මගේ පසුපසින් මගේ පසුපසිනුත් තාප්ප පෙල්ලන්න පුරුදු වෙන්න අවශ්‍ය කට්ටිය. තාප්ප කොහොමද පෙල්ලන්නේ? මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර හුළඟෙන් කොහොමද තාප්ප පෙල්ලන්නේ? අන්න ඒක පුරුදු වෙන්න අවශ්‍ය කට්ටිය පසුපසට වැටුණු වෙනවා. අර සිංහ රාජයාගේ පසුපසට සියලු සත්වයෝ වැටුණ ආකාරයට මේ අවලෝකීතේශ්වරගේ පසුපසටත් කට්ටිය වැටුණා. ලංකාවෙම තිබිච්ච උගතුන් වියතුන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල ඉන්න ලොක්කෝ හැම එකෙක්ම ඒ වගේම ලංකාවේ පූජක සභාවල් වල ඉන්න කට්ටිය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා විශේෂ දේවල් කියන කට්ටිය නම් වශයෙන් සඳහන් කරනවා නම් ඕගොල්ලන්ට ගුරුහරුකම් දුන්නයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. අන්නේ සියලු දෙනාම. ඕගොල්ලන් YouTube වල දැකපු කට්ටිය ඉන්නේ. අන්නේ සියලු දෙනාම. ඔය සියලු තාප්පත් සමතලා කරලා තිබුණ වෙනවා. නමුත් මගේ දේශනාව මේ කතා කරන එක සිංහයාගේ ඒ ගර්ජනාව එළියට දුන්නේ නැති වෙනවා. සත්වයින්ට විතරක් දුන්න වෙනවා. සමස්ත සමාජයටම දුන්නේ නැහැ. අවශ්‍ය කට්ටියට දුන්න වෙනවා. අවශ්‍ය කට්ටියට දුන්නා. දුන්නාන් පස්සේ උනේ මොකද්ද? ඒ මහා ප්‍රඥයෝ සමතලා වෙලා දපණය වෙලා මම ඉස්සරහට යනගෙන ආවේ. මං සිංහාවලෝකනය කරන්න නැවත ඉදිරි කන්දට ගිහින් පසුපස හැරිලා බලනවා. බැලුවෙන් පස්සේ මෙන්න මගේ පස්සෙන් ආපු නලේ උන් ආපහු තාප්ප හදාගෙන වෙනවා. පැහැදිලි? තාප්ප හදාගෙන. නමුත් මතක තියාගන්න කියලා කියනවා. ඒ සියලු තාප්ප වලට මං යනින් ගම එකතු කරේ ගැරන්ඩි, මුගටි, තලගොයි, වැනි සතුන් නොයි. මං යන වෙලාවේ එකතු කරේ සිංහ පෝතකයෝ. මං අර සිංහාවලෝකනය කරන්න යන ගමනේදී එකතු කරේ සිංහ පෝතකයෝ. ඒ කට්ටියටත් සිංහනාද කරන්න පුළුවන් හැකියාව තියෙන. සිංහයෝ ටික එකතු කරගත්ත වෙනවා. සිංහාවලෝකනය කරන්න එහෙම වෙනවා. ඒ ඔක්කොම බෝධිසත්වවරු. ඒ සිංහාවලෝකනය කරන වෙලාවට අනිත් පැත්ත හැරුණාන් පස්සේ මං ගණන් සහිතව විසඳලා පෙන්නනෝ මේ කට්ටිය සර්වඥයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන තෙක් ඉන්නේ නිරේයි කියලා කියනවා. මගේ පස්සෙන් ආපු පිරිවරක් කොටසක්. මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ නිරේන් කියලා කියන කට්ටියට යන්න තියෙන්නේ නිරේන් කියලා කියනවා. මෙන්න මේ කට්ටිය පොඩ්ඩක් සුදුසුකම් ලබනවා. ඒත් වැටක් උඩ වගේ තැනක ඒ කට්ටිය ඉන්නවා අපහාස කරොත් එහෙම කඩාගෙන වැටෙනවයි කියලා කියනවා. මේ පසුපසින් ආපු සත්වයින්ගෙන් සුදුසුම සත්වයෝ ටික එකතු කරගෙන තථාගතයනුත් සිංහාවලෝකනය කරනවා. ඒ රහතන් වහන්සේලා 1200ක් පිරිවරාගෙන කර ධර්ම දේශනාව වෙනවා. ඒක සිංහාවලෝකනයක්. සිංහාවලෝකනය උන්වහන්සේලාගේ සිංහාවලෝකනය. මහ බෝධිසත්වයන්ගේ සිංහාවලෝකනය. තමන් බුදු වෙන්න පෙරම් පුරපු තැනට කට්ටිය අරන් යෑම වේ. තමන් වහන්සේ සිංහෙක් වීම සඳහා පෙරම් පුරපු දුර. ඒක පෙන්වීම වේ අන් සත්වයින්ට. සිංහ පෝතකේ ඉන්නවනම් ඒ කට්ටියත් පෙරම් පුරපු අය කියලා කියනවා. 84000ක් හොයාගන්න මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර බොහෝ කාලයක් තිස්සේ ඉඳගෙන එක කන්දක සිට තව කන්දකට එනවා. අවලෝකීතේශ්වර නම නොදී එන්නේ. නම දෙන්නේ නැහැ කට්ටියන්ට. වෙනවයි මෙහෙම වෙනවයි කියන මිසක්ක මම 180 නිර්මාතෘ එහෙම කියනවා. අවලෝකීතේශ්වර නම කියන්නේ නැති වෙයි. ඔය නම නොකිය සංකේත සහ S2 පමණක් පෙන්නගෙන ගියපු මම ගැන කියන්න කවුරුවත් පහළ වුණේ නැති වෙන ඒ කට්ටියත් මේ අනාවැකි විතරක් කිව්ව වෙනවා. සියලු දෙනා අනාවැකි කිව්වේ ඔටුන්න බිමින් තියාගෙන වෙන. ඔටුන්න ඔලුවට දාගත්තේ නැහැ. කේසර ඔටුන්න හිසට දාගත්තේ නැහැ. එහෙම හිසට දාගන්නත් බෑ. කේසර ඔටුන්න. ඒ ශබ්දය වෙන කෙනෙකුට නගන්න බෑ. ඒ හඬ වෙන කෙනෙකුට ගන්න බෑ. කේසර නාදය කියන දේ. ඒකේ තමයි සිංහ රාජයේද නැද්ද කියන අරුත සඳහන් වෙලා තියෙන්නේ. ශබ්දය තුල වෙන. හරි ශබ්දය එනකන් කට්ටියන්ගේ කන් ඇරෙන්නෙත් නැති වෙන, එකත්පස වෙන්නෙත් නැති වෙනව, නැමෙන්නෙත් නැති වෙනව. කාටවත් කවුරුවක්වත් දෙවෙනි වෙන්නෙත් නැති වෙන. කිසි කෙනෙක් කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නේ නැති වෙන. සිංහ රාජ සිංහාවලෝකනය කරන විට පසුපස ඉන්නේ කවුද කියලා බලන්න.
අන්න සිංහයෝ රැලක් ඉන්න වෙන. මහ බෝධිසත්වෙත් එක්ක දැනට ඉන්න කට්ටිය ඉන්නේ. අත් නොහරිනවාය කියන අදිෂ්ඨානයේ මොන බාධකයාවත් හොම්බෙන් ගියත් මඩ පල්ලේ හිටියත් නැගිටලා මහ බෝධිසත්වයෝ සරදවනවාය. මඩ පල්ලේ ඉඳලා නැගිටලා හරි මහ බෝධිසත්වයෝ දිනවනවාය. සරදවනවා කියන එකේ අර්ථය දිනවනවා කියන එක වෙන්නේ. මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර දිනේවා. සරදේවා දිනේවා දෙකම එක වෙන්නේ. දිනේවා. සරදවනවා කියන්නේ දිනවනවා කියන එක වෙන්නේ. අන්න එහෙම දිනවන්න පුළුවන් 84000ක් මහ බෝසත්තුරු ඒ කට්ටියන්ට හැකියාව තියෙන නැවත සිංහාවලෝකනයක් කරන්න. යලි නොපෙරළෙන ධර්ම චක්‍රයේ ඒ කට්ටියන්ට කරකැවීමේ හැකියාව තියෙන. පසුපසින් ආපු කට්ටිය දිහා බලලි වෙලා සිංහ ජාන තියනවද මුන්ට? නැත්තම් මුන් බොරු කියන જાතියද ගැරන්ඩිද? මේ මුල අමතක වෙච්ච උන්ද? මේ සියල්ල බලා ගැනීමට හැකියාව තියෙනවා. සිංහයා පසුපසට හැරුණාට පස්සේ සියල්ල බලා ගැනීමට හැකියාව තියෙනවා. මොකුත් දැන් මේ පසුපසින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ තමන් වටේ එකතු වෙලා තිබිය යුතු වෙන්නේ අර බුදුන් වහන්සේට රහතන් වහන්සේලා 1200ක් හා සමානව තමන් වටේට තමන් වහන්සේව හඳුනන කේසර නාදය හරියට හඳුනන 84000ක් එකතු විය යුතුයි කියලා කියන මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරට සිංහ පෞතකයෝ පැටව පාරමිතා පුරුපුන්ගෙන ඒ සියලු දෙනාට මහසත් සිංහ නමින් මේ විශ්වයේ ඕන තරම් අපවිත්‍ර වූ ලෝක ධාතු තියෙනවා. ගිහිල්ලා බුදු වීමටත් හැකියාව තියෙනවා. අනුත්තර ධර්මයේ සාක්ෂාත් කිරීමටත් හැකියාව තියෙනවා. පුරුදු පුහුණු වෙන්න කේසරනාදය කොහොමද ඒ ධම්සක පෙරලන්නේ කියලා බලන්න, කොහොමද ඒ ධර්ම වර්ෂා වස්සවන්නේ කියලා බලන්න ආපු කට්ටිය වෙයි. පෙරම් පුරුපු කට්ටිය තමයි අවසානට ඉතුරු වෙනවා කියලා කියන්නේ මහ බෝධිසත්වයන්ගේ වටේට. මොකද්ද කරලා තියෙන්නේ මහ බෝධිසත්වයෝ? මහ බෝධිසත්වයෝ දීර්ඝ යාත්‍රාවක් දීර්ඝ ගමනක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලලා තියෙනවා. බැලුවෙන් පස්සේ ආපහු ඒ සිංහයාට යන්න සිද්ධ වෙන මොන පැත්තට? ආපස්සට යන්න සිද්ධ වෙනවා. සිංහාවලෝකනය කරායින් පස්සේ ආපස්සට යන්න සිද්ධ වෙනවා. මම කියාගෙන ආපු එක නෙවෙයි. අර ගොරෝ ආපු එක නෙවෙයි. දැන් ඊගාවට කියන්න තියෙන වෙනම එකක්. කියාගෙන එනෝවෙලු. සිංහාවලෝකනය කිරීම සඳහා බොහෝ කාලයක් සිංහරාජයා ගමන් කරලා තියෙනවා. සිංහරාජය තුල සිංහරාජයා ගමන් කරලා තියෙනවා. සිංහල දේශය තුල සිංහරාජයා බොහෝ කාලයක් තිස්සේ ඉඳගෙන ගමන් කරලා තියෙනවා. 2016 දී පටන් ගන්න. 2016 දී මේ විදියට රෙකෝඩ් දුන්න නැති වුණාට කතා කරන්න පුළුවන් හැකියාව තිබ්බ වෙනවා. මගෙත් එක්ක තරුණ සේවා සභාවේ හිටපු කට්ටිය, යූනියන් කරපු කට්ටිය, බුද්ධ ශාසන අමාත්‍යාංශ හිටපු කට්ටිය, සමන්ත භද්‍ර ඇතුළු පිරිවර ෆේක් වලින් ඇවිල්ලා විමල බුද්ධි මගෙන් අහනවා බොන්න වෙන්නේ මොකද හැමතිස්සෙම මං කියනවා නිවනට හේතුවක් වෙනවා බීම. අන්න හරි මහින්දයියේ. ඒක තමයි ඒක. මේ කියාගෙන මේ ලංකාවේ හිටපු ඔය දැන් රංගපාන සියලු දෙනා රංගපාල කෙලව ගනිමින් සිටින සියලු දෙනා එහෙමයි දැන් කියන්න වෙයි. රංගපාල රංග දක්වල කෙලව ගනිමින් සිටින සියලු දෙනාම මගේ පස්සෙන් ආපුන් වෙයි. මං කියනවා සමන්ත භද්‍රට දේශනා කරන්න දෙයක් ඉතුරු කොල්ල නැත මම කියලා. කියනවනේ තට්ටු කොල්ල කියනවනේ. අර ඕගොල්ලන්ට මතක ඇති හරේන්ද්‍රත් එක්ක සංගායනා වැඩසටහනකදී සමන්ත භද්‍ර ගෙන් ප්‍රශ්නයක් අහනවා මේ 180 ධම්ම පරයාය කියලා කටපටලවල දෙයක් අහනවා හරේන්ද්‍ර. මේ බාහිය තාරුජීරිය ඔය අසංක ප්‍රසාද් වනිකසිංහ කියන හිඟන්නට කතා කරන්න වචන මන් දුන්නේ නැති වෙනවා. බාහිය තාරුජීරිය සාක්ෂාත් කරේ ඕකේ. ඌ දන්න බණපද ටික එච්චරයි. ඕක කියලා තියෙනවා ගෑණියෙකුට, ඒ ගෑණි කියලා තියෙනවා හරේන්ද්‍රට. හරේන්ද්‍ර අහනවා ප්‍රශ්නය සමන්ත භද්‍රගේ 180 පේන සමස්තය එකට බලාගෙන සිටීමෙන් සිත නතර වෙලා ඒ විමුක්තිය උදා වේ කියලා මේ කට්ටිය කියනවා. ඒක ඇත්තක්ද කියලා අහනවා. ඕක ඇත්ත වෙන්නත් පුළුවන්. ඕක ඇත්තයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. තර්කයක් තියෙනවා. තර්කය නිර්වාණය නෙවෙයි, නිර්වාණය තර්කය නෙවෙයි කියලා දෙන්නෙක් කටපට ලවාගෙන වහන්නේ මේ 180 වෙන්න. පැහැදිලි? සිංහාවලෝකනය කරන තැන දක්වා අර කට්ටිය එක්ක ඔක්කොම එක්ක වහගෙන ආවේ 180 වෙන්න. සියලු දෙනා එක්කම.
180 නෙවෙයි වහගෙන ආවේ තොපි සේරම මම් වෙන. වෙන කවුරුවත් නොවෙන මේ හඬ වහගෙන ආව වෙන. ඔක්කොම එක් අදටත් කරන්නේ වහන එක වෙන. මොකද කියලා ඇහුවන් පස්සේ මොකද කියලා ඇහුවන් පස්සේ කවුරුවත් කියන්නේ නැහැ. කවුරුවත් කියන්නේ නැහැ. ඒකෙන්ද අපිත් කියන්නේ. එහෙම. හැබැයි මේ දේශනාව දිනක පිට වෙන වෙලාවට මේ දේශනාව උඹලා දේශනා කරපු අහන වෙලාවට උඹලට කෙල ගහන වෙයි. පැහැදිලි. මොකද මේ දැනට එන සියලු දෙනාම මගේ දිගේ මගේ දේශනාව අහලා පිට වෙලා ගියපු කට්ටියගේ දේශනා අහපු කට්ටිය වෙට. දැනට එන සියලු දෙනාම ළඟට එන කට්ටිය අතෙන්ට ගියා මෙතෙන්ට ගියා හුඹස් වල ඉන්නවයි කියලාත් අපි හැව්වා. කොහෙද? වලස් මුල්ලේ අබේගේ. වලස් මුල්ලේ අබය ඒත් 180 ගැන කතා කරා වෙනවා. ඒක වහන්න පුදුමාකාර විදියට මාර විදියට ගේමක් ගැහුව වෙනවා. මොකද උන්ගේ පරාණ භුක්තිය, උන්ගේ කෑම, උන්ගේ වත්කම, උන්ගේ ධනය, උන්ගේ පිරිස එක එක්කත් ඉතුරු වෙන්නේ නැති වෙන. මොන හඬ ඇහුනොත් ලංකාවට මේ හඬ ඇහුනොත් පැහැදිලි මේ හඬ ඇහුනොත් ලංකාවේ අර හාමුදුරුවෝ කියනවා මේ තියෙන ආණ්ඩුවක්වත් ඉතුරු වෙන්නේ නැත කියලා. එයයි වෙනම ආණ්ඩුවක් පිහිටවනවයි කියලා. නියු කොමියුනිස්ට් දර්ශනය ලෝකේ ප්‍රථම වරට නැවත පහළ කරන වෙලාවක්ක කියලා. ඒ සිංහයා වාඩි වෙන වෙලාවට පුටුව තුල. ඔහුට පුටුවක් ඕනේ නැහැ කියලා කියනවා. පුටුවේ යමෙක් වාඩි වෙනවා නම් සක්‍ර දේවේන්ද්‍ර වගේ කෙනෙක් වාඩි වෙන්නේ කියලා දේශනාවක් කරලා ඇති කියලා කියනවා. 2024ට වාඩි වෙන කෙනා සක්‍ර දේවේන්ද්‍ර වගේ කෙනෙක් වෙන්න ඕනේ. නිතරම පඬුපුල් ආසනේ රජ කොල්ල ඇති කියලා කියන්නේ කවුද? මම වෙන්නේ. එතකොට වහපු කට්ටිය මේ රටට පීඩාවල් එල්ල කරපු කට්ටිය. මම පීඩාවල් එන එක වළක්ව ගන්න කතා කරපු කෙනෙක් වෙන්නේ.